පැහැදිලිවම ආණ්ඩුවට කියන්නේ කඩිනමින් ඒ දෙන සහන ටික දෙන්න. දැන් අපි ඉන්නේ මේ ඩෙස්පර්ඩ් ස්ටේට් එකේ. ඉතින් මේ වෙනකොටත් පාසල් පටන් ගන්නවා කියලා අවතන් වෙච්ච පිරිස් වලට ගෙවල් වලට යන්න කියලා. හැබැයි ඉතින් ඒ ගෙවල් කඩාගෙන ගිහිල්ලා ඉරි තැලිලා කිසිම ආරක්ෂිත භාවයක් නැහැ මේ මිනිස්සුන්ට ඒ ගෙවල් වල ගිහිල්ලා ජීවත්. ඒ හින්දා මම හිතන්නේ ආණ්ඩුව කඩිනමින් කළ යුත්තේ එක්ක විකල්ප ඉඩම් දීලා මේ නැවත පදිංචි කිරීමේ කටයුතු වලට මැදිහත් වෙන එක. එහෙම නැත්නම් මේ නිවාස වලට නැවත ගොඩනගන්න පුළුවන් ද බැරිද ආරක්ෂිත කියන කාරණේ පිළිබඳව MBR එක හරහා වාර්තාවක් ගන්න එක. ඉතින් අපි දේශපාලනය මෙතන කරන්නේ නැහැ. ඒ හින්දා අපි දේශපාලනය ගැන කතා කරන්නේත් නැහැ. සහ අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ ක්‍රයිසිස් එකක් ඇතුලේ මේ අභියෝගයක් ඇතුලේ මේ ව්‍යසනයක් ඇතුලේ දේශපාලනය කරන්න. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ මේ මිනිස්සුන්ට සාධාරණ මුදලක් ලබා දීලා කඩිනමින් දැන් අපි දැක්ක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පිළිබඳ ප්‍රකාශයක් කරා. ඉතින් කඩිනමින් මේ මුදල් ටික ලබා දීලා මේ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා යවල ජන ජීවිතය යථා තත්ත්වයට ගේන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම මේ මෙවැනි තැන්වල පදිංචියට ඇවිල්ලා ඉන්න తాවකාලික තැන්වල ඇවිල්ලා බොහෝ පිරිසක් පාසල් වල ඉන්නවා. ඉතින් ඒ අයට කඩිනමින් ගෙවල් වලට යන්න ආරක්ෂිත නැත්නම් දැන් මේ ඩෙස්පර්ඩ් ස්ටේට් එකේ ගත්තොත් හොඳම උදාහරණයක්. ආරක්ෂිත නැත්නම් එම ජනතාවට ආරක්ෂිත තැන් ලබා දෙන්නත් ආණ්ඩුව කඩිනමින් කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා මම දන්නේ අපි ඕනෑම මැදිහත් වීමක් කරන්න මේ රටේ සියලුම දේශපාලන පක්ෂ රාජ්‍ය ආන්තරික සූදානම්. අපි රාජ්‍ය නිලධාරීන්ගෙත් ඉල්ලන්නේ ඔබ කඩිනමින් බය නැතුව තීන්දුව తీරන ගන්න ඔබේ ආරක්ෂාවට අපි ඉන්නවා. අපි තීන්දුව తీරන අරගෙන මිනිසුන්ට උදව් කරන නිලධාරී පස්සේ හඹා යන්නේ නැහැ. ඒ හින්දා ඒ තීන්දුව తీරන අරගෙන මේ මිනිසුන්ට සාධාරණයක් කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. ඒ වගේම ඔබතුමා දැන් අපි විශේෂයෙන්ම පාසල් දරුවන්ට අපි දැක්කා ගම් වතුර හින්දා නායම් නිසා පොත්පත් රාශියක් විනාශ වෙලා තියෙනවා. අපිට කරන්න පුළුවන් පොඩි දෙයක් කරේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි දෙන්න ඕනේ. ඉතින් අපි වෛරය, ඉරිසියාව, කුහකත්වය, ක්‍රෝධය වපුරලා එක එක්කෙනා කොටවලා ඒ දරුවන්ගේ හිතට වෛරය දානවා වෙනුවට අපි හිතනවා ඒ දරුවන්ව පාසලට යන්න පුළුවන් තැනට අපි කඩිනමින් හදලා දෙන්න ඕනේ. ඉතින් අපි මේ රටේ ජනතාවගෙන් වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විදේශ දානපතියන්ගෙන් විහාරස්ථාන වලින් ආගම සිද්ධාස්ථාන වලින් මේ රටට උදව් කරන්න කැමතියි අපි ඉල්ලීමක් කරා. ඉතින් මේ වෙනකොට බොහෝ පිරිසක් මේ පොත්පත් ලබා දෙන්න කටයුතු කරලා තිනවා. ඉතින් අද අපි නුවරඑළියට ආවේ වගේ මේ වෙනකොටත් ලංකාවේ දැන් කිහිපයක ආදරේ වැඩසටහන ඒ ප්‍රදේශවල තරුණ පිරිස් වැඩිහිටියෝ අරගෙන ක්‍රියාත්මක කරනවා. ඒකටත් මම ස්තුතිවන්ත වෙනවා මේ දරුවන්ව පාසලට යවන්න. අධ්‍යාපනය ලබා දෙන එක. පැත්තකින් උසස් පෙළ විභාගයේ දැන් තිබ්බා ඒක කල් ගිහිල්ලා තියෙනවා. තාම අපි දන්නේ නැහැ තියන්න පුළුවන් වේද බැරි වේද කියලා. සාමාන්‍ය පෙළ ලබන අවුරුදු පෙබරවාරි මාසේ තියෙන නියමිතවල තියෙනවා. ජනවාරි වල පාසල් වාර පටන් ගන්නවා. මේ දරුවන්ට අද වෙනකොටත් ස්වේච්ඡාවෙන් විශාල පිරිසක් උදව් කරනවා. ඉතින් ඒ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. මම දන්නේ මේ කඩිනමින් කළ යුත්තේ එක පැත්තකින් මේ ජනතාව තමන්ගේ නිවාස වලට හෝ ලබා දෙන විකල්ප නිවාස වලට යවන්න කටයුතු කරන එක. ඒ වගේම තමයි අපි දකින්න විශාල පිරිසකගේ ජීවිත නැති වෙලා තියෙනවා. ඉතින් ඒ අයගේ ජීවිත වලට මොකද්ද උනේ කොහොමද මොකද්ද වෙලා තියෙන්නේ කියන කාරණේ